ආයුබෝවන් කාවින්ද මුකුපලියක්කාර YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් මම කරන්නේ වෛභව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු දෙවන වාර පරීක්ෂණය 10 ශ්‍රේණිය විද්‍යාව එක කොටස පේපර් එක දාලා තියෙන WhatsApp group එකට ඒ පේපර් එක ඩිස්කස් කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. හරි, එහෙනම් අපි මුලින්ම MCQ පේපර් එක බලමු. මුලින්ම අහලා තියෙනවා ජෛව අණුවක් නොවන්නේ. එහෙම සජීවී පදාර්ථය ගත්තාම සජීවී පදාර්ථයේ පැවැත්ම සඳහා ප්‍රදා අවශ්‍ය විවිධ රසායනික සංයෝග තියෙනවා. සජීවී පදාර්ථයේ පැවැත්ම සඳහා අවශ්‍ය විවිධ රසායනික සංයෝග තියෙනවා. මේ අවශ්‍ය රසායනික සංයෝග ප්‍රධාන කොටස් දෙකයි. කාබනික සංයෝග, අකාබනික සංයෝග. මේ කාබනික සංයෝග වලට අපි කියනවා ජෛව අණු. එතකොට ප්‍රධාන ජෛව අණු හතරයි තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. එතකොට ජෛව අණුවක් නොවන්නේ පිළිතුරු අංක 4 විටමින්. පළවෙනි එකට උත්තරේ 4. පළවෙනි එකට උත්තරේ අංක 4. දෙවෙනි එක ආම්ලික ඔක්සයිඩයක් සාදන මූලද්‍රව්‍ය. ආවර්තිතාවකුව ගත්තාම ආවර්තිතාවකුවේ පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩේ ලෝහ තියෙන්නේ. මේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තියෙන ලෝහ ඔක්සිජන් එක්ක හදන ඔක්සයිඩ් පාස්මික ඔක්සයිඩ්. උදාහරණයක් විදිහට පළවෙනි කාණ්ඩේ සෝඩියම් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. සෝඩියම්ගේ සංයුජතාවය 1යි, ඔක්සිජන්ගේ 2යි. මේක මියෝම. එතකොට Na2O මෙයා පාස්මික ඔක්සයිඩ්. එතකොට දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම් තියෙනවා. 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් 2ට 2 මැග්නීසියම් ඔක්සයිඩ්. මේ ඔක්සයිඩ් පාස්මිකයි. එතකොට 3 වෙනි කාණ්ඩේ ඇලුමිනියම් තියෙනවා. ඇලුමිනියම් සාධන ඔක්සයිඩ් අපි කියන උභය ගුණි. එතකොට ආවර්තිතාවකුවේ 6 7 8 තියෙන කාණ්ඩවල තියෙන අලෝහ ඔක්සිජන් එක්ක හදන ඔක්සයිඩ් ආම්ලිකයි. එතකොට ආම්ලික ඔක්සයිඩයක් සාදන මූලද්‍රව්‍ය අංක 1 සල්ෆර්. දෙකට උත්තර 1. 3 ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම සිදු කරන සෛලීය ඉන්ද්‍රිකාව කුමක්ද? එතකොට මෙතන මුලින්ම තියෙනවා රයිබෝසෝම. රයිබෝසෝම ගත්තාම රයිබෝසෝම දායක වෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා. 2ට තියෙනවා ගෝල්ගි දේහ, 3ට තියෙනවා නියස්ටිය. සෛලයේ සියලුම දේවල් පාලනය කරන පාලක මධ්‍යස්ථානය තමයි නියස්ටිය කියන්නේ. 4 වෙනියට තියෙනවා රික්තය. රික්තයේ තියෙන ශාක සෛලවල පමණයි. රික්තය ආශ්‍රිතික පීඩනය, එතකොට සෛලයේ හැකිලීම වළක්වා ගැනීම, ශාක සෛලයේ හැකිලීම වළක්වා ගැනීම සඳහා තමයි රික්තය වැදගත් වෙන්නේ. එතකොට ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම සිදු කරන ඉන්ද්‍රිකාව. පිළිතුරු අංක 3 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 2 ගෝල්ගි දේහ. 4 වෙනි ප්‍රශ්නේ වස්තුවක චලිතය පිළිබඳ පහත විස්ථාපන කාලවගුව අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. 4 වෙනි ප්‍රශ්නේ ගත්තාම බලන්න කාලය තත්පර 1 2 3 4 විස්ථාපනය මීටර 2 4 6 8 සෑම තත්පරයකදීම එක සමාන විස්ථාපනයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. සෑම තත්පරයකදීම සමාන විස්ථාපනයක්. එතකොට විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි කියන ප්‍රවේගය. එතකොට මෙතන සමාන විස්ථාපනින්ද මේක ඒකාකාර ප්‍රවේගයක්. එතකොට 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 1 ඒකාකාර ප්‍රවේගය. අංක 5 එන්සයිම පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක්ද? එන්සයිම පිළිබඳව හරි ප්‍රකාශය.
ජීව ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරයි. එන්සයිම ගත්තාම එන්සයිම කියන්නේ ජීව ප්‍රතික්‍රියා කියන්නේ අපේ සෛලවල තියෙන ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන ජෛවික අණු වර්ගයක්. එතකොට ජීව ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කර ඒක හරි. කාබෝහයිඩ්‍රේට් වලින් සෑදී ඇත එන්සයිම ගත්තාම එන්සයිම හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වල. එතකොට ඒක වැරදි. අකාබනික සංයෝග වර්ගයේ මෙහෙම එන්සයිම ගත්තාම එන්සයිම කාබනික හෝ අකාබනික විය හැකියි. හරියටම කියන්න අමාරුයි. කෘතිමව නිපද විය නොහැකි. එන්සයිම කෘතිමව හදන්න පුළුවන්. එතකොට එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය ජීව ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරයි. ප්‍රශ්නාංග 5ට උත්තර 1. ඊළඟ ප්‍රශ්නාංග 6 ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට භාවිතා කරන අන්තර්ජාතික ඒකකය. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට භාවිතා කරන SI එකකගේ මවුලය. ප්‍රශ්නාංක 6ට උත්තරේ 4. ප්‍රශ්නාංක 6ට උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නාංක 7 බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පමණක් ඇති පිළිතුර කුමක්ද? බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පමණක් ඇති පිළිතුර කුමක්ද? ශාක ගත්තාම ශාක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක තමයි සනාල ශාක. ශාක ගත්තාම ශාක ප්‍රධාන කොටස් දෙකයි. එක සනාල ශාක. ඊළඟට විනාල ශාක. සනාල ශාක කියන්නේ ජලය විශේෂයෙන්ම ජලය හා ಖನಿಜ ලවණ පරිවහනය සඳහා සෛලම පටකයක් දරන ශාක. විනාල ශාක වලට එහෙම සෛලම පටකයක් නැහැ. එතකොට මේ සනාල ශාක ගත්තාම සනාල ශාක අය කොටස් දෙකකට බෙදෙනවා. බීජක ශාක, බීජක නොවන ශාක. බීජක ශාක ගත්තාම තව කාණ්ඩ දෙකකට බෙදෙනවා. විවෘත බීජක ශාක, ආවෘත බීජක ශාක. එතකොට මේ විනාල ශාක වලට අයත් වෙනවා සෙලජිනෙල්ලා, පෝගනාටුම්, මාකැන්ඩියා, පෝගනාටුම් සහ අන්ශාක. ආපහු කියනවා විනාල ශාක වලට ප්‍රධාන වශයෙන් අයිති වෙනවා ඕගනාටුම්, මර්කැන්ඩියා සහ අන්ශාක. ඒ වගේම සනාල ශාක ප්‍රධාන කොටස් දෙකයි බීජක ශාක සහ බීජක නොවන ශාක. එතකොට බීජක නොවන ශාක වලට අයිති වෙනවා සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස් වගේ අය. එතකොට බීජක ශාක අය කොටස් දෙකයි විවෘත බීජක ශාක සහ ආවෘත බීජක ශාක. එතකොට විවෘත බීජක ශාක වලට අයත් වෙනවා ප්‍රධාන වශයෙන් මඩු ෆයිනස් වගේ අය. පොඩ්ඩක් විවෘත බීජක අපි එක බෝඩ් එක එළියමු. ශාක ප්‍රධාන කොටස් දෙකයි. විනාල ශාක, ඊළඟට සනාල ශාක. සනාල ශාක අය කොටස් දෙකකට බෙදෙනවා. බීජක ශාක, බීජ නොවන ශාක. බීජක ශාක අය කොටස් දෙකකට බෙදෙනවා. විවෘත බීජක, ආවෘත බීජක. ඔය තමයි ශාක නැත්තම් ප්ලාන්ටේ රාජධානිය. අපි කියනවා කින්ඩම් ප්ලාන්ටේ.
බෙදෙන්නේ මේ විදිහට. විනාල ශාක. විනාල ශාක ගත්තාම ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. පළවෙනි එක පෝගනාටු. දෙවෙනි එක මර්කන්ටියා. තුන්වෙනි එක අංශාක. සනාල ශාක ප්‍රධාන කාණ්ඩ දෙකයි. බීජක ශාක, බීජ නොවන ශාක. බීජ නොවන ශාක ගත්තාම කොටස් ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. සෙලජිනෙල්ලා නෙප්‍රොලිපිස්. විවෘත බීජය ගත්තාම ප්‍රධාන වශයෙන්මයි තියෙනවා මඩු ෆයිනස්. ආවෘත බීජය ගත්තාමයි තියෙනවා සියලුම සපුෂ්ප ශාක. එතකොට අපි ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නය අහලා තියෙනවා බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා, බීජක නොවන, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. එතකොට සෙලජිනෙල්ලා අපිට ගන්න පුළුවන් සෙලජිනෙල්ලා පෝගනාටු. පිළිතුරු අංක 4. 4ට උත්තරේ 4. ඊට 8 වෙනි ප්‍රශ්නේ. පහත අවස්ථා අතරින් ඝර්ෂණය වැඩි කර ගැනීමට යොදා ගන්නා උපක්‍රමය කුමක්ද? ඝර්ෂණය වැඩි කරන්නේ යන්ත්‍ර කොටස් වලට ලිහිසි තෙල් දැමීම. යන්ත්‍ර කොටස් වලට ලිහිසි තෙල් දාපුවාම වෙන්නේ ඝර්ෂණය අඩු වෙන එක. ඒකට ඒක නෙවෙයි. වාහනවල ටයර් වල කට්ට රටාවක් තිබීම. ඒක නම් ඝර්ෂණය වැඩි කරන්න. වාහනවල ටයර් වල කට්ට රටාවක් තිබීම නම් ඝර්ෂණය වැඩි වෙනවා. ඒක හරි කියලා ගන්න පුළුවන්. ඉන්න කුල් කරපුවාම ළමයි ඝර්ෂණය අඩු වෙනවා. පීයක් හොදින් මුවහත් කිරීම. පීයක් මුවහත් කරාම ඝර්ෂණය අඩු වෙලා තමයි කාර්යයන් කරන්න පහසු වෙන්නේ. එතකොට ඝර්ෂණය වැඩි කර ගැනීමට යොදා ගන්න උපක්‍රමයේ පිළිතුරු අංක 2 ගන්න ඉන්නේ. වාහනවල ටයර් වල කට්ට රටාවක් තියෙන. ප්‍රශ්නාංක 8. මෙතන ප්‍රශ්නාංක 7ට උත්තරේ 4. ප්‍රශ්නාංක 8ට උත්තරේ එතකොට ගන්න 2. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. තුන්වන ආවර්තයට අයත් මූණ ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 8, 6 නම් මේ පීඩන කාණ්ඩය. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2, 8, 6. අවසන් ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 6ක් පිරීලා. එහෙනම් ඒකයි තියෙන්නේ 6 වෙන කාණ්ඩයට. දැන් මෙතන ශක්ති මට්ටම් 3ක් තියෙනවා. 2, 8, 6. එහෙනම් මේකයි තියෙන්නේ 3 වෙන ආවර්තයේ 6 වෙන කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටම ගත්තාම ඉලෙක්ට්‍රෝන 6ක් පිරීලා. එහෙනම් 6 වෙන කාණ්ඩය. ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරීලා. එහෙනම් 3 වෙන ආවර්තය. එතකොට මේකයි තියෙන්නේ 6 වෙනි කාණ්ඩය. 9ට පිළිතුරු අංක 3. 9ට උත්තරේ 3. 6 වෙන කාණ්ඩය. 9ට උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නාංක 10ට යමු. විශුද්ධ පරමාණුක ව්‍යුහයෙන් පෙන්වන මූලද්‍රව්‍ය සෑදීමට වඩාත් නැති අයින්. මේම එකක් ළමයි තියෙන්නේ බලමු එක. මෙහෙම තියෙන්නේ ළමයි ඔන්න පළවෙනි ශක්ති මට්ටම ඈතට යද්දී ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. මෙහිමලමයි තියෙන්නේ ඔන්න න්‍යෂ්ටිය තියෙනවා. ඔන්න පළවෙනි ශක්ති මට්ටම, ඔන්න දෙවෙනි ශක්ති මට්ටම, ඔන්න තුන්වෙනි ශක්ති මට්ටම. මේක තියෙන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකම උතේරිලා. මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඊට පස්සේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මම දැන් මේක කිව්වා කලින් උත්තරයට.
අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි කියන්නේ මේක පළවෙනි කාණ්ඩය. පළවෙනි කාණ්ඩය ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරීලා. ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරීලා. එහෙනම් තුන්වන ආවර්තය. එතකොට මේක පළවෙනි කාණ්ඩයට ලෝහයක්. ලෝහ හදන්නේ ධන අයන. එහෙනම් පිළිතුරු අංක 1. මේක ධන 1 අයන තමයි හදන්නේ. 10ට උත්තර 1. 10ට 1 උත්තර. ඊළඟට 11. ශාක සෛලයක් සත්ත්ව සෛලයකින් වෙන් කරගත හැකි ප්‍රධානතම ලක්ෂණය. මෙහෙමයි ළම. ශාක සෛලයක් සත්ත්ව සෛලයකින් වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශාක සෛලයට සෛල බිත්තියක් තියෙනවා. සත්ත්ව සෛලයට සෛල බිත්තියක් නැහැ. ඒ වගේම ශාක සෛලයට රික්තයක් තියෙනවා. සත්ත්ව සෛලයට රික්තයක් නැහැ. එතකොට වෙන් කරගත හැකි ප්‍රධානතම ලක්ෂණය මෙතන නම් උත්තර දෙකක් එනවා. පිළිතුරු අංක 3 සෛල බිත්තියක් පැවතීම හා රික්තයක් පැවතීම 11. එතකොට ළමයි මෙතන සාමාන්‍ය රික්තයක් පැවතීමට වඩා සෛල බිත්තියක් පැවතීම කියන එක අපිට ගන්න පුළුවන්. උත්තර දෙකම හරි. නමුත් හරියටම ගත්තොත් ඉන්නේ සෛල බිත්තියක් පැවතීම. මොකද ඇතැම් සත්ත්ව සෛල වල රික්තක තියෙන්න පුළුවන්. සමහර තාම කලාතුරකින් ඇතැම් සත්ත්ව සෛල වල රික්තක තියෙන්න පුළුවන්. ඒ හින්දා උත්තරයන්ක 3 තමයි ගන්න වෙන්නේ 11ට. 11 උත්තරයන්ක 3. ඊළඟට 12. 12 වෙනි ප්‍රශ්නේ. බල යුග්මයක් සඳහා නිදසුනක් නොවන වර්ණය. බල යුග්මයක්. ජල කරාමයක තියෙන බල යුග්මයක්. බයිසිකල් හැඩලය. සුක්කානම ස්පැනරය. බල යුග්මයක්. බයිසිකල් හැඩලයකට ළමයි බල යුග්මයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පිළිතුරු අංක 4 ස්පැනරය. ස්පැනරය තමයි ගන්න වෙන්නේ ළම. බල යුග්මයක් සඳහා නිදසුනක් නොවන වර්ණ ස්පැනරය. 12ට අංක 4. දහ 3 මව් ශාකයට සර්වසම දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් එකවර ලබාගත හැකි වර්තන ප්‍රජනන ක්‍රම. මෙහෙමයි ළම. මව් ශාකයට සර්වසම දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් ලබාගත හැකි වර්ධන ප්‍රජනන ක්‍රමයේ මතක තියාගන්න. පටක රෝපණය. මව් ශාකයට සර්වසම දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් ලබාගත හැකි වර්ධන ප්‍රජනන ක්‍රමයේ පටක රෝපණය. එතකොට 13ට උත්තර 1. 13ට 1 උත්තරයි. 13ට උත්තර 1. 14 X නම් මූලද්‍රව්‍යයේ ක්ලෝරයිඩයේ සූත්‍රය HCl2 නම් X ඔක්සයිඩයේ සූත්‍රය කුමක්ද? දැන් ළමයි මෙතන ක්ලෝරයිඩයක් තියෙනවා. HCl2 කියලා. HCl2 ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩ සංයුජතාවය 1යි. HCl2 X ගත්තා මෙතනනේ 2 මෙතන නේද? එහෙනම් X වල සංයුජතාවය 2යි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ සංයුජතාවය 2යි. එතකොට X ඉන්නා ඔක්සිජන් ඉන්නා 2 මේක වෙනස් වෙනවා. XO එක්සාදන ඔක්සයිඩේ සූත්‍රය XO. හරිම සරලයි ළමයි. එක්සාදන ඔක්සයිඩේ සූත්‍රය XO. 14ට උත්තරේ 2. 14ට උත්තරේ 2. ඊළාට 15
වෘද්ධිමානය නම් උපකරණය භාවිතයට ගන්නේ කුමන කාර්යයක් සඳහාද? වෘද්ධිමානය ගන්න ළමයි මේ ශාකයක වර්ධනය මනින්න. ඕක තියෙනවා 10 වසරේ මට මතක විදියට පළවෙනි පොතේ තමයි තියෙන වෘද්ධිමානය. ශාකයක වර්ධනය පරීක්ෂණයක් තියෙනවා. ශාකයක වර්ධනය මනින්න තමයි වෘද්ධිමානය කියන්නේ. එතකොට 15ට උත්තරේ 2. 15ට උත්තරේ 2. ඊළඟට 16 බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත පැවතීමට සපුරාලිය යුතු නොවන අවශ්‍යතාවය. ළමයි බල දෙකක් තියෙනවා, වස්තුවක් තියෙනවා. මේ බල දෙක යටතේ වස්තුව සමතුලිතව තියාගන්න නම් මේ බල දෙකක් තියෙනවා, වස්තුවක් තියෙනවා. මේ බල දෙක මගින් වස්තුව සමතුලිත කරන්න නම් ප්‍රධාන සාධක 4ක් තෘප්ත කරන්න ඕනේ. පළවෙනි සාධකය තමයි බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඊළඟට බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන්න ඕනේ. බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම බල දෙක එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕනේ. බල දෙක එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම බල දෙක එකම ක්‍රියා රේඛාවක ක්‍රියා කරන්න ඕනේ. එතකොට උත්තරේ මොකක්ද? බල දෙක විශාලත්වයෙන් සමාන යුතුය හරි. බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ යුතුය හරි. බල දෙක එකම රේඛාවක ක්‍රියා කළ යුතුය හරි. බල දෙක එකම තලයක තිබීම අවශ්‍යම නොවේ. බල දෙක එකම තලයක තියෙන්න ඕනේ ළමයි. එතකොට 16ට උත්තරේ 4. 16ට උත්තරේ 4. 16ට උත්තරේ 4. ඊළඟට 17 සමස්ථානික සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. මෙහෙමයි ළමයි. සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍ය පරමාණුවක එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක පැවතීම. එකම මූලද්‍රව්‍ය පරමාණු කාබන් ගත්තාම කාබන් විවිධ ස්කන්ධ ක්‍රමාංක පැවතීම. කාබන් 612, කාබන් 613 විවිධ ස්කන්ධ ක්‍රමාංක පැවතීම. එකම මූලද්‍රව්‍ය පරමාණුවේ විවිධ ස්කන්ධ ක්‍රමාංක පැවතීම තමයි සමස්ථානික කියන්නේ. ඒතකොට සමස්ථානික ගත්තාම පරමාණු ක්‍රමාංකයේ එකයි, ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස්. පරමාණු ක්‍රමාංක එකයි කියන්නේ ප්‍රෝටෝන ගණන එකයි, ස්කන්ධ ක්‍රමාංක වෙනස් කියන්නේ නියුට්‍රෝන ගණන වෙනස්. එතකොට සමස්ථානික සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? පරමාණු ක්‍රමාංකයේ අසමානයි නෑ, පරමාණු ක්‍රමාංකයේ සමානයි. ඉලෙක්ට්‍රෝන ගණන අසමානයි නෑ, ප්‍රෝටෝන ගණන. පරමාණු ක්‍රමාංකයේ සමාන හින්දා ඉලෙක්ට්‍රෝන ගණන සමානයි. ස්කන්ධ ක්‍රමාංක අසමානයි. ඔය ස්කන්ධ ක්‍රමාංක අසමානයි. නියුට්‍රෝන ගණන සමාන නෑ, නියුට්‍රෝන ගණන සමාන නෑ. එතකොට 17ට උත්තරේ ගන්න ඉන්නේ 2. 17ට උත්තරේ 2 ගන්න වෙලා. 17ට උත්තරේ 2. ඊළඟ 18 විස්ථාපන කාල ප්‍රස්තාරයක් දීලා තියෙනවා. අපි කලින් කරා වගේ සමාන කාල ප්‍රාන්තරවලදී එක සමාන විස්ථාපනයක් ගිහිල්ලා තියෙන. එහෙනම් ඒකාකාර ප්‍රවේගයක්. ඉහත ප්‍රස්තාරය වඩා සුදුසු වන්නේ ඒකාකාර ප්‍රවේගයක් පෙන්වීමට. 18ට උත්තරේ 3. 18ට උත්තරේ 3. ඊළඟට 19. 19 හන්නේ ළමයි රුධිරය කැටි ගැසීමට වැදගත් වන විටමිනය හා රුධිරය කැටි ගැසීමට වැදගත් වන විටමිනය හා මූලද්‍රව්‍ය.
රුධිරේ කැටි ගැසෙන්න ළමයි වැදගත් වෙන්නේ විටමින් K. විටමින් K වැදගත් වෙන්නේ. විටමින් A වැදගත් වෙන්නේ රෙටිනෝල් කියන එක ළමයි ඇසේ දෘෂ්ටි වර්ණ හදන්න වැදගත් වෙන්නේ. විටමින් E වැදගත් වෙන්නේ රුධිරේ කැටි ගැසෙන්න. එතකොට විටමින් K මූලද්‍රව්‍ය කැල්සියම් ළමයි. එතකොට උත්තරයන් 19 උත්තර 1. 19 උත්තර 1. ඊළඟට 20 ළමයි 20 පහත දැක්වෙන බල දෙකේ සම්ප්‍රයුක්තය. හරි ලේසි ළමයි. වස්තුවක් තියෙනවා එකම එක්කෙනෙක් නිව්ටන් 4කින් අදිනවා අනිත් කෙනා නිව්ටන් 6කින් අදිනවා එකම දිශාවට අදින්නේ. එතකොට සම්ප්‍රයුක්තේ නිව්ටන් 10යි ළමයි. සම්ප්‍රයුක්තේ නිව්ටන් 10යි. 20ට උත්තරේ 4 ළමයි. 20ට 4.